මොනවද මේ තක්කාලි වගාවේදී ඔයාලට අත්දකින්න ලැබෙන පලිබෝධ හානි කියලා. තක්කාලි ගෙඩි විදින පණුවගේ හානිය. තක්කාලි සිතියම් පණුව එහෙම නැත්නම් පාත්‍ර කණින්න. කූඩිත්තගේ හානිය. පාත්‍ර කීඩයක්, සුදු මැස්සා, පැලම එක්ක. ඉතින් මම මේ දැන් සඳහන් කරපු සත්වාකාර 4ම වගේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔයාලගේ ශාකයේ යුෂෝරාබි වගාව තුල තියෙන ඔයාලගේ වල් පැල පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙන කහ පාට ඇලෙන සුළු උගුල් භාවිතා කරන්න. SL කෘෂි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා සෑහෙන කාලයකට පස්සේ තමයි අපි අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් පවතින කාර්යබහුලත්වය මත ඔයාලට වීඩියෝ අරගෙන ඉන්න පොඩි ප්‍රමාදයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන ඉස්සෙල්ලම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම වගේ දන්නවා පහුගිය කාලේ පුරාවටම අපි වැඩිපුර ඔයාලත් එක්ක කතා කරේ වීවගාව සම්බන්ධ කරුණු කාරණා. ඉතින් ඒකින්ද අපි වෙනසකටත් එක්ක හිතුවා අද වෙනස් විදිහේ මාතෘකාවක් සම්බන්ධයෙන් ඔයාලත් එක්ක කතා කරන්න. ඔයාලට මතක ඇති මීට කලින් අපි තක්කාලි වගාව සම්බන්ධයෙන් වීඩියෝ මාලාවන් දෙකක් අරගෙන ආවා. ඔයාලා ඒ වීඩියෝ නැරඹුවේ නැත්නම් ඔයාලට දැන් මෙන්න මේ තිරේ දකින්නවා ලින්ක් එක. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ වීඩියෝ නැරඹීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔයාලා දැන් තිරේ දැකපු වීඩියෝ එක අවසානයේ ඉතිරි කොටස අපි ඊළඟට ගේන්නම් කියලා සඳහන් කරාට අපිට මේ වෙනකන් එක කරගන්න වෙලාවක් උනේ නැහැ. අපිව නරඹන අපේ යාළුවෙක් ළඟකදී අපිට මැසේජ් එකක් දාලා තිබ්බා මේ වීඩියෝ එකේ ඉතුරු කොටස ඔයාලා ගෙනල්ලා නැහැ කියලා. ඉතින් අපි හිතුවා මෙන්න මේ වීඩියෝ එකට අදාළ ඉතිරි කොටස ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් වැඩි කතා නැතුව බලමු අද මොනවද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න කියලා. ඔයාලා කලින් වීඩියෝ දෙක බැලුවා නම් ඔයාලා මේ වෙනකොට තක්කාලි වගාව ආරම්භයේ ඉඳලා ආධාරක සිටුවන අවස්ථාව දක්වා එහෙම නැත්නම් පොහොරේදීම වැනි කරුණු කාරණා රාශියක් සම්බන්ධයෙන් මේ වීඩියෝ දෙකෙන් අපි ඔයාලත් එක්ක කතා කරලා තිබුණා. මෙන්න මේ වීඩියෝ දෙකෙන් පස්සේ අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ තක්කාලි වගාවේදී ඔයාලට අත්දකින්න ලැබෙන පලිබෝධ හානි කියලා. ඉතින් මෙන්න මේ පලිබෝධ හානි ගැන තමයි අද මේ වීඩියෝ එක පුරාවට අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. මම හිතනවා මේක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් වේවි. ඒ හින්දා දැන් මේ පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා channel එකත් එක්ක එකතු වෙන්න. අපි බලමු මොනවාද අපිට තක්කාලි වගාවේදී අත්දකින්න ලැබෙන පලිබෝධ හානි. එහෙම නැත්නම් සත්තුන්ගේ හානි කියන. ඔයාලා මේ වෙනකොටත් තක්කාලි වගාව වාණිජ වගාවක් විදිහට එහෙම නැත්නම් ගෙවත්තේ වගා කරලා තියෙනවා නම් ඔයාලට පළවෙනියටම අත්දකින්න හම්බ වෙන ප්‍රධාන හානියක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් තක්කාලි ගෙඩි විදින පණුවගේ හානිය. ඉතින් මෙන්න මේ කීටය අඳුර ගන්න පුළුවන් මේ කීටයේ ශරීරයේ දික්කතට තද දුඹුරු පාට වගේම ලා දුඹුරු පාට ඉරි පිහිටලා තියෙනවා. මෙයාගේ හානිය ඔයාලට අඳුර ගන්න පුළුවන්. ඔයාලා තක්කාලි ගෙඩි වල රවුම් හැඩති සිදුරු ඇති කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ සිදුරු ආසන්නේ මේ කීටයගේ මල ද්‍රව්‍ය ගොඩක් වෙලාට අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කීටයා මේ ගෙඩි වලට අමතරව අපේ තක්කාලි ශාකයේ තියෙන ලපටි කොළ ඒ වගේම මල් ආහාරයට ගැනීමත් ගොඩක් වෙලාවට දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ හානිය ඔයාලගේ තක්කාලි ශාකවල එහෙම නැත්නම් වගාවේ තියෙනවා නම් මේ හානිය පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා දැන් බලමු. හානි වෙච්ච ගෙඩි ඔයාලගේ වගාවේ මේ වෙනකොටත් තියෙනවා නම් ඔයාලට පුළුවන්කම දෙනවා මෙන්න මේ හානි වෙච්ච ගෙඩි කඩලා ඉවත් කරලා පස්සේ ගැඹුරට වෙන විදිහට වලදෑම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ හානිය දකින මුල්ම අවස්ථාවේ නිර්දේශිත කෘමිනාශකයක් අනිවාර්යෙන් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් මේ හානිය පාලනය කරගන්න සැලකිය යුතු මට්ටමේ අපවස්ථාවයකට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා වාණිජ වගාවක් කරනවා නම් මේ අත්දැකීම ඔයාලට ඇති. ඊගාවට අපිට දකින්න පුළුවන් ප්‍රධාන පලිබෝධය තමයි තක්කාලි සිතියම් පණුව එහෙම නැත්නම් පාත්‍ර කණින්න. මේ සතා නම් ගොඩක් වෙලාවට ඔයාලා හැමෝම දැකලා ඇති. මේක තවන් කාලේ ඉඳලා ශාක ලොකු වෙන අවස්ථාව වෙනකන් අපිට නිරන්තරයෙන් අත්දකින්න ලැබෙන තත්ත්වයක්. මේකෙදී ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇති මේ පත්‍රවල උමගක් ආකාරයට එහෙම නැත්නම් පාරවල් විදියට සුදු පාටට ඔයාලට මෙන්න මේ සතාගේ හානිය බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ මේ ගැහණු සතා ඇවිල්ලා මේ පත්‍රවල බිත්තර දැමීම සිද්ධ කරනවා. මේ බිත්තර වලින් පිට වෙන කීටයා මේ පත්‍ර තලය අතරට ගමන් කරලා මේ පත්‍ර තලය ඇතුලින් පත්‍ර කොටස් ආහාරයට ගනිමින් උමගක් ආකාරයෙන් ගමන් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට ගමන් කරලා අවසාන කෙළවරේ අපිට
මේ කීටයා බොහොම කුඩා කීටයක් ලා කහ පාට කීටයක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. පත්‍ර කනින්නගේ හානිය ගත්තම පහළ පත්‍රවල විතරක් නම් මේ උමං ආවලට දැක ගැනීමේ හැකියාව තියෙන. ඒකේ තරම් කලබල වෙන්න තරම් දෙයක් නෙමෙයි. මෙන්න මේම හානි වෙච්ච පත්‍ර පුළුස් හදමින් මගින් අපිට මේ ගහණය වැඩිවීම පාලනය කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. මෙන්න මේ වගේ හානියක් දකින මුල්ම අවස්ථාවේ කියන්නේ අපිට හානිය අධිකව නැතුව අපි පලිබෝධනාශකයක් එහෙම නැත්නම් කෘමිනාශකයක් භාවිත කරොත් මේ හානිය වැඩිවීමේ අවදානම තියෙනවා. එතෙන් ඒ හින්දා නිරන්තරයෙන් ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතාගේ නිර්දේශයේ මත පමණක් පලිබෝධනාශක භාවිත කරන්න කියලා වාණිජ යෝගාවක් සිද්ධ කරනවා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි හානිය අධික අවස්ථාවකදී ඔයාලට පුළුවන්කම තියෙනවා විෂ තත්වයෙන් අඩු කෘමිනාශකයක් භාවිත කරන්න. ඒ මගින් මේ හානිය සාර්ථකව පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තක්කාලි වගාවේ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් කූඩිත්තගේ හානිය. ඉතින් මෙයාලා ගොඩක් වෙලාට ගණාවාසයක් එහෙම නැත්නම් සමූහයක් විදිහට තමයි ඔයාලට දැක ගැනීමේ හැකියාව තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාලා කහ කොළ පාට ඊටාම මෘදු දේහය කියන්නේ ඇල්ලෝම පොඩි වෙන විදිහේ ශරීරයක් සහිත සත්තු විදිහට තමයි දැක ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පාත්‍ර කීඩය. මෙන්න මෙයාලා සාමාන්‍යයෙන් බොහොම කුඩා සත්තු. මෙයාලා ඔයාලගේ තක්කාලි වගාවේ එහෙම නැත්නම් තක්කාලි ගස්වල කොළවල යටපැත්තේ ත්‍රිකෝණාකාර හැඩති ස්වරූපයෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙයාලත් මෙන්න මේ පාත්‍රවල යටපැත්තේ ඉඳලා ශාකී යුෂ උරා බීම තමයි සිද්ධ කරන්නේ. ඊගාවට සුදු මැස්ස. මෙන්න මෙයාලා ඔයාලා ගොඩ දෙනෙක් වරද්ද ගන්නවා මේ සුදු මැස්ස සහ පිටි මකුණ. ඉතින් මේ සුදු මැස්සත් ඔයාලගේ පාත්‍රවල යටපැත්තේ තමයි දකින්න හැකියාව තියෙන්නේ. ගොඩක් වෙලාට බොහොම කුඩා මැස්සෙක් තමයි අපිට බලා ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙයත් සිද්ධ කරන්නේ පාත්‍රවල යටපැත්තේ ඉඳලා යුෂ උරා බීමම තමයි. ඊගාවට පැලමැක්ක. මෙන්න මේ පැලමැක්කත් ඊටමත් කුඩා කෘමියෙක් වෙනවා. මෙයා සාමාන්‍යයෙන් ටිකක් දිග ගතියින් වැඩි කොළ පාට කෘමියෙක් තමයි මෙන්න මේ පැලමැක්ක. ඔයාලගේ තක්කාලි ගහක කොළයක් කඩලා යටපැත්ත හරවලා බලමු. වේගෙන් එහා මෙහා යනවා දක ගන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ගොඩක් වෙලාට ඔයාලගේ මේ පාත්‍රවල පැලමැක්ක ඉන්නවා කියලා අඳුන ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ අඳුන ගැනීම පහසු කරගන්න ඔයාලට අත්කාචයක් වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පැහැදිලිව මේ සත්තු හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම මේ දැන් සඳහන් කරපු සත්වාකාර හතරම් වගේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔයාලගේ ශාකී යුෂ උරා බීම. ඉතින් මෙන්න මේ යුෂ උරා බොන කෘමිහින්ද මොනවද අපේ තක්කාලි වගාවට වෙන බලපෑම? ඔව්. මේ යුෂ උරා බීම හින්දා අපේ තක්කාලි වගාවට විශාල බලපෑමක් මේගොල්ලොන්ගෙන් සිද්ධ වෙනවා. ඒක තමයි ඔයාලගේ තක්කාලි වගාවේ වෛරස් රෝග පතුරවන වාහකයා විදිහට මෙන්න මේ යුෂ උරා බොන සත්තු ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වෛරස් තියෙන ගහක මෙයාලා යුෂ උරා බීම සිද්ධ කළා. ඔයාලගේ නිරෝගී ගහකට මෙයාලා වහලා යුෂ උරා බීම සිද්ධ කරොත් ආන්නේ රෝගී ගහේ ඉඳලා නිරෝගී ගහට මේ වෛරසය අරගෙන යන්න උදව් කරන අතරමැදියෙක් විදිහට මෙන්න මේ කාණ්ඩ හතරෙම සත්තු ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් ඔයාලා තිරේ දකින්නේ මෙන්න මේ සත්තු කාණ්ඩ අණුව මොනවද ඔයාලගේ වගාවට අරගෙන එන වෛරස් රෝග කියලා. ඒ වගේම තමයි මෙන්න මේ සත්තු යුෂ උරා බීම හින්දා ඔයාලගේ ගස්වල වර්ධනය අඩු වෙනවා. ඒ වගේම ශාක උස අඩු වීම සිද්ධ වෙලා එහෙම නැත්නම් කුරු වීම සිද්ධ වෙනවා. පත්‍ර යටි පැත්තට රෝල් වීම බලා ගන්න පුළුවන්. ඒ වගේම පත්‍ර කහ වීම, මැලවීම වගේ දේවලුත් මෙන්න මේ යුෂ උරා බීම හින්දා අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් බලමු මෙන්න මේ යුෂ උරා බොන කෘමියාකාර හතර කොහොමද පාලනය කරගන්නේ කියලා. මෙයාලා වැඩි වශයෙන් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙයාලගේ අතිරේක ධාරක ශාක විදිහට අපේ වගාව තුල තියෙන වල්පැල බොහෝ විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ නිසා මෙන්න මේ වගාව තුල තියෙන ඔයාලගේ වල්පැල පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ කරන්න ඕන. ඒ මගින් අපිට අතිරේක ධාරක ශාක ඉවත් කරලා මේ සතු සැලකිය යුතු මට්ටමකට පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා කහ පාට ඇලෙන සුළු උගුල් භාවිත කරන්න. ඉතින් ඔයාලට කහ පාට ඇලෙන සුළු උගුල් වෙළඳ පොලේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන්කම තියෙනවා කහ පාට ඉටිකොළ එහෙම නැත්නම් කහ පාට ශක්තිමත් ප්ලාස්ටික් වගේ පුවරු භාවිත කරලා ඒවයි ග්‍රීස් වගේ දෙයක් ආලේප කරලා තක්කාලි ගස් වලට උසට සමාන උසකින් ශේෂ්ත්‍රය තුල රඳවන්න. ඒ මගින් ඔයාලට මේ ශේෂ්ත්‍රය හරහා පියාඹන සැලකිය යුතු පලිබෝධ ප්‍රමාණයක් පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් කොහොමද නිස්සාරකයෙන් තමන්ම හදලා මේක සතියකට සැරයක් පත්‍රවල යටිපැත්තට වදින විදිහට ඩිස්ප්ලේ කරන්න. ඒ මගින් සැලකිය යුතු මට්ටමේ පලිබෝධ පාලනයක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මොන දේ කොයි විදිහට සිද්ධ කරත් ඔයාලගේ වගාවේ පලිබෝධ ගහණය වැඩි වෙනවා කියලා ඔයාලට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා නම් අනිවාර්යයෙන්ම නිර්දේශිත රසායනිකයට යන්නම වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාව තමයි අපි කෘමිනාශක එහෙම නැත්නම් පලිබෝධනාශක යෙදීමේදී
නිර්දේශිත මාත්‍රාව විතරක් භාවිත කරන්න. ඒ වගේම තමයි දිගින් දිගටම එකම කෘමිනාශකය එකම පලිබෝධනාශකය භාවිත කරන්න උත්සාහ ගන්න එපා. ඒ මගින් මේ සතුන් මේ පලිබෝධනාශක සඳහා ප්‍රතිරෝධීතාවයක් ඇති කරගන්නවා. මෙන්න මේ ප්‍රතිරෝධීතාවය ඇතිවීම මගින් ඔයාලට ඉදිරියේදී පලිබෝධ පාලනය කරගන්න සැලකිය යුතු වෙහසක් ගන්න සිද්ධ වෙනවා. ඊගාවට අපිට දකින්න ලැබෙන පලිබෝධ හානිය තමයි මූල ගැටති වටපණු හානිය. ඉතින් මෙන්න මේ මූල ගැටති වටපණු හානිය ඔයාලට පහසෙන් අඳුර ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද මේ හානිය ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ පස යට තියෙන මූල මණ්ඩලයට හින්දා. ඉතින් මෙන්න මේ පස යට තියෙන මූල මණ්ඩලයට මේ වටපණු හානිය සිද්ධ වීම හින්දා නැත්නම් වටපණු හානි කිරීම හින්දා අපිට බලා ගන්න ලැබෙන්නේ පොළොවෙන් උඩ තියෙන කොටස් වල රෝග ලක්ෂණ. ඉතින් ඔයාලගේ තක්කාලි වගාවේ තක්කාලි ගස් මැලවිච්ච ස්වභාවයක් දකිනවා නම් එහෙම නැත්නම් වර්ධනය අඩු වෙලා කුරු වෙච්ච ගතියක් පේන්න තියෙනවා නම් එහෙම නැත්නම් පත්‍ර කුඩා වීම එහෙම නැත්නම් පත්‍ර කහ වීම වගේ දේවල් දකින්න තියෙනවා නම් ඔයාලා අන්න ඒ වගේ ගහක් දෙයක් ගලවලා බලන්න. ගලවලා බැලුවට පස්සේ මුල් වල ගැට දකින්න තියෙනවා නම් අන්න ඔයාලගේ වගාවේ තියෙන්නේ මූල ගැටති වටපණු හානිය කියලා ඔයාලට තහවුරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මූල ගැටති වටපණු හානිය පාලනය කරගන්න නම් ඔයාලට තක්කාලි කුලයේ නොවන වෙනත් කුලයක භෝගයක් ඊළඟ කන්නේ ඒ ශේෂ්ත්‍රය වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලා ඊළඟ කන්නේ භෝගේ ඉඳන්න කලින් හොඳින් පස පෙරලීම සිද්ධ කරලා සූර්යාලෝකයෙන් නිරාවරණය කරලා සති දෙකක විතර කාලයක් තියෙන දීම මගින් මේ හානිය තරමක් දුරට පාලනය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මීට කලින් වටපණු හානිය තිබුණු ශ්‍රේෂ්ඨයක නම් මේ කන්නේත් වගා කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා අලුත් කුකුල් පොර පසත් එක්ක කලවම් කරලා පස හොඳින් ජලයෙන් තෙත් කිරීම සිද්ධ කරලා ඉවරලා සති දෙකකට විතර පස්සේ නැවත බිම් සකස් කිරීම සිද්ධ කරලා පැලසිටීමේ කටයුතු සිද්ධ කරගන්න. ඒ මගිනුත් තරමක් දුරට වටපණු හානිය පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ වෙනකොට වෙළඳ පොලේ වටපණු නාශක තියෙනවා. මේ වටපණු නාශක භාවිතා කරලා වටපණු පාලනය කරන්න ගියහම ඔයාලට සැලකිය යුතු මුදලක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා අපි කලින් සඳහන් කරපු ක්‍රම භාවිතා කළා ඔයාලට යම් තාක් දුරකට වටපණු හානිය පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් කොළ කන පණුව එහෙම නැත්නම් කීටය. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් කොළ පාට නෙවෙයි තද කළු පාට දක්වා වර්ණ පරාසයන් ගණනාවක පණුවන් ඔයාලට තක්කාලි වගාවේ දකින්න හැකියාව තියෙනවා. ඉතින් මෙයාලගෙන් ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ පත්‍ර එහෙම නැත්නම් මල් කොටස් ආහාරයට ගැනීම තමයි. ඒ වගේම මෙයාලා ඇතැම් වෙලාවල් වලට ගෙඩිත් ආහාරයට අරගෙන තියෙනවා අපිට දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙයාලා මුල් අවස්ථාවේ වලට අතින් විනාශ කර ගන්න පුළුවන්. ඒ වගේම හානිය අධික වේගින එනවා නම් විතරක් ඔයාලට තිරය දකින්න වගේ නිර්දේශිත කෘමිනාශකයක් භාවිත කරලා මේ පහානිය පාලනය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉල්මැස්සා. ඉතින් අනෙකුත් අපේ භෝග වලට වගේම මේ තක්කාලි භෝගයට ඉල්මැස්සගේ හානිය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඉල්මැස්සගේ ගැහණු සතා ඇවිල්ලා ලපටි ගෙඩි මත බිත්තර දැමීම සිද්ධ කරනවා. මේ බිත්තර පුරලා තමයි මේ කීටය ගෙඩිය ඇතුළට ගමන් කරන්නේ. ගෙඩිය ඇතුළට ගිහිල්ලා ගෙඩියේ තියෙන ලපටි මාංශල කොටස් ආහාරයට ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේක ගෙඩිය කපලා බැලුවට පස්සේ ගෙඩිය ඇතුලේ පණුව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ඉල්මැස්සගේ හානිය කියන්නේ. මේ ඉල්මැස්සගේ හානිය පාලනය කරන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. මේ ආසාදිත ගෙඩි එහෙම නැත්නම් පණුව ඉන්න ගෙඩි කඩලා අරගෙන ගැඹුරින් වල දැමීම සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගලාගෙන යන ජල පහරකට වගේ දෙයකට දාලා මේක විනාශ කරලා දාන්න හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන්කම දෙනවා හැම එහෙම නැත්නම් උගුල් භාවිතා කරලා මේ සතු පාලනය කරගන්න. මෙන්න මේ වගේ ක්‍රම වගේනොත් අපිට ඉල්මැස්සා පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තක්කාලි මකුණ. ඉතින් මෙන්න මේ සතා නම් අපිට බොහොම කලාතුරකින් තමයි වගාවක දකින්න හම්බෙන්නේ. මේ සතාගෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ තක්කාලි පාත්‍ර එහෙම නැත්නම් මාල් වල ඉඳලා යුෂ උරා බීම තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ යුෂ උරා බීම හින්දා මේ පාත්‍ර කොටස් එහෙම නැත්නම් මාල් එහෙම නැත්නම් මාල් කීනිති විදියට හැලී යාම නිරීක්ෂණය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මෙන්න මේ පලිබෝධ හානි ගැන ඔයාලව දැනුවත් කරන්න. මෙන්න මේ වගේ පලිබෝධ හානි සම්බන්ධයෙන් මම හිතනවා ඔයාලා මේ වෙනකොට දැනුවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ තිරේ දැකපු පලිබෝධනාශක පැහැදිලි මදි නම් ඔයාලට වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් මම දාලා තියෙනවා. ඒ මගින් ඔයාලට අවශ්‍ය කරන පලිබෝධයකට අදාළ රසායනික පාලනය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔයාලට පුළුවන් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට මේ ගැන දැනගන්න ඔයාලට පුළුවන් වීඩියෝ එක ෂෙයා කරන්න. තාමත් channel එක subscribe නොකර වීඩියෝ එක නරඹන කෙනෙක් නම් ඔයා දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න අපි ඉඩක් ලද විගස ඔයාලව තවත් අලුත් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. තාමත් තක්කාලි වගාව සම්බන්ධයෙන් දැනුවත් නැති කෙනෙක්ට මෙන්න මේ වීඩියෝ එකෙන් අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා.